හරි පළවෙනි වීඩියෝ එකෙන් පොඩක් ඉන්ට්‍රස්ටිං ටොපික් එකක් ගැන කතා කරමු. හරි මොකක්ද ඉන්ට්‍රස්ටිං ටොපික් එක? එහෙමයි. අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ ජනාධිපතිවරු හිටිය කාලවල තුර ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය වෙච්ච ආකාරය. මේකට මම ලබා ගන්න දත්ත ලබා ගන්නේ වර්ල්ඩ් බැංක් එකකින්. මේකට ප්‍රධාන දත්ත දෙකක් මම ලබා ගන්නවා. ඒ දෙක තමයි GDP එක සහ GDP per capita. GDP එක කියන්නේ දළ දේශීය නිෂ්පාදනය. GDP per capita කියන්නේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය. දළ දේශීය නිෂ්පාදනය කියන්නේ මොකද්ද? රටේ සම්පූර්ණ ආර්ථිකය කියලා හිතන්නකෝ. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ දළ දේශීය නිෂ්පාදනය බෙදන්න ඕනේ රටේ සම්පූර්ණ ජනගහනය. එතකොට තමයි ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය එන්නේ. එතකොට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනයෙන් තමයි රටක ධනවත්භාවය මනින්නේ. හරි ඉතින් අපි යමු වීඩියෝ එකට. මුලින්ම විලියම් උගපල්ල. ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ ලංකාවේ පළවෙනි නාමික ජනාධිපති. ඒකට 1962 සිට 1972 වෙනකල් තමයි විලියම් උගපල්ල ජනාධිපතිතුමා ඉඳලා තියෙන්නේ. එතකොට යා රට බාරගද්දි බිලියන 1.4 තිබ්බ ආර්ථිකය බිලියන 2.5 දක්වා නැගලා තියෙනවා. ආර්ථික වර්ධනයක්. එතකොට එයාගේ කාලය තුල ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය ඩොලර් 199යි. ඊළඟට JR ජයවර්ධන 1978 ඉඳලා 1989 වෙනකල් බිලියන 2.7 තිබ්බ දළ දේශීය නිෂ්පාදනය බිලියන 6.9 දක්වා වර්ධනය වෙලා තියෙනවා. එතකොට එයාගේ කාලේ ඒක පුද්ගල ආදායම ඩොලර් 430. රණසිංහ ප්‍රේමදාස. ඔයගොල්ලෝ හැමෝම දන්න සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකගේ තාත්තා. ඉතින් රණසිංහ ප්‍රේමදාස 1989 ඉඳන් 93 වෙනකල් ජනාධිපති ධුරයේ ඉඳලා තියෙනවා. 93 දී එතුමා මිය යනවා. එතකොට එතුමාගේ කාලේ ඩොලර් බිලියන 6.9 තිබ්බ ආර්ථිකය ඩොලර් බිලියන 10.3 දක්වා වර්ධනය වෙලා තියෙනවා. එතකොට එතුමාගේ කාලේ ඒක පුද්ගල ආදායම ඩොලර් 607ක්. ඩී.බී. විජේතුංග රණසිංහ ප්‍රේමදාස මහත්මයා මිය ගියාට පස්සේ අවුරුද්දක කාලයක්, ඒ කියන්නේ 1993 ඉඳන් 1994 දක්වා ඩී.බී. විජේතුංග ජනාධිපති ධුරය හොබවනවා. එතුමාගේ කාලේ ඩොලර් බිලියන 10.3 තිබ්බ ආර්ථිකය බිලියන 11.7 දක්වා වර්ධනය වෙනවා. ඒක පුද්ගල ආදායම ඩොලර් 678යි. චන්ද්‍රිකා කුමාරතුංග 1994 ඉඳන් 2005 වෙනකල්. එතකොට එතුමියගේ කාලේ බිලියන 11.7 තිබ්බ ආර්ථිකය බිලියන 24.4 දක්වා වර්ධනය වෙනවා. ආසන්න වශයෙන් දෙගුණයක වර්ධනය වීම. එතකොට එතුමියගේ කාලේ ඒක පුද්ගල ආදායම දෙගුණයකින් වර්ධනය වෙනවා. ඒ කියන්නේ ඒක පුද්ගල ආදායම ඩොලර් 678 ඉඳලා ඩොලර් 1207 දක්වා වර්ධනය වෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂ 2005 ඉඳලා 2015 වෙනකල් හැමෝම කතා කරන යුද්ධ ඉවර කරපු නායකයා. බලමුකෝ ආර්ථික වර්ධනය වෙලා තියෙන්නේ කොහොමද කියලා. මහින්ද රාජපක්ෂ මහත්මයා 2005 ඉඳන් 2015 වෙනකල් ජනාධිපති ධුරයේ හොබවද්දී බිලියන 24.4කින් බාරගත් ආර්ථිකය බිලියන 85.5 දක්වා. එතකොට එතුමාගේ කාලේ ආර්ථිකය වර්ධනය වෙලා තියෙනවා ආසන්න වශයෙන් 3 ගුණයකින්. බිලියන 24 ඉඳන් බිලියන 85 වෙනකල්. එතකොට ඒක පුද්ගල ආදායම කීයද? ඒක පුද්ගල ආදායම ඩොලර් 4060. මෛත්‍රීපාල සිරිසේන 2015 ඉඳන් 2019 වෙනකල් බිලියන 85.1කින් බාරගත්තු රට බිලියන 89 වෙනකල්. කෙසේවත් ආර්ථික වර්ධනය වෙලා තියෙනවා බිලියන 4කින්. එතකොට එතුමාගේ කාලේ තමයි කිව්වොත් 2018 දී එතුමා ජනාධිපති වෙලා අවුරුදු 3කින් තමයි ලංකාවේ වැඩිම ඒක පුද්ගල ආදායම ඇති වෙලා තියෙන වර්ෂය. ඊට පස්සේ ආපහු ආර්ථිකය බැහැලා තියෙන අන්තිම අවුරුද්දේ කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ 2019 ඉඳන් 2022 වෙනකල් බිලියන 89කින් බාරගත්තු රට බිලියන 74.1 දක්වා අවපාතයකට ගිහින් තියෙනවා. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කාලේ 3342යි ඒක පුද්ගල ආදායම. මේ කියන්නේ ඩොලර්. එතකොට රනිල් වික්‍රමසිංහ 2022 ඉඳන් 2024 සැප්තැම්බර් වෙනකල් බිලියන 74.1කින් බාරගත්තු රට බිලියන 84.3 දක්වා වර්ධනය වෙලා තියෙනවා. කෙසේ වෙතත් ආර්ථික වර්ධනයක්.
එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කාලේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3827යි. අනුර කුමාර දිසානායක 2024 සැප්තැම්බර් වලින් බාරගත්තුරට දැනට පාලනය කරගෙන යනවා. තාම GDP ඩේටා ලැබිලා නැහැ. ඒක පුද්ගල ආදායමත් තාම අප්ඩේට් වෙලා නැහැ. මොකද තාම මාස 3යි. අපි බලමු අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිතුමා අපේ ජනාධිපතිතුමා ඉස්සරහට කෙසේ ආර්ථිකයෙන් වර්ධනයක් කරයිද හෝ අවපාතයකට ගෙනියයිද කියලා. ඉතින් ඕගොල්ලෝ හිතන්නේ කවුද හොඳටම කරලා තියෙන්නේ? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න, subscribe කරන්න. ඉස්සරහටත් මේ වගේ හොඳ වීඩියෝ එකක් ගෙන බලාපොරොත්තු වෙන්න. අදට සමු ගන්නවා.